හායි ළමයි. ඉතින් හිතපු නැති වෙලාවක අපි ඉතින් වෙලාව අරගෙන ටක් ගාලා ගියා කොළඹ ගියපු අතරේ නෙළුම් කුළුණ බලන්න. අඳුරගත්තද එයාව? ඉතින් මේ යන ගමන හරිම සුන්දර එකක් වුණා. මොකද මම ජීවිතේ පළවෙනි වතාවට තමයි ඉතින් නෙළුම් කුළුණ බලන්න ගියේ. හිනා වෙන්න එපා ළමයි. මොකද ඉතින් නුවර ඉඳලා හැමතිස්සෙම අපි කොළඹ වෙන්නේ නැහැනේ. රුපියල් 500ක වගේ මුදලක් එක්කෙනෙක්ට ගියා අපිට තව එකට යන්න. හැබැයි නගින්න මේ පඩිපෙළ ගොඩක් තියෙනවා කියලා බය වෙන්න නම් එපා. මොකද මේ එතෙන්ට යන්න ලිෆ්ට් එකක් තියෙනවා. හැබැයි 22 වෙනි තට්ටුවේ තමයි ඔන්න මේ උසම අපේ view එක තියෙන නෙළුම් කුළුණ උඩටම යන්න තියෙන්නේ. ඉතින් ඔය යන ගමන ඉතින් ඔහෙන් මෙහෙන් ගත්ත කෑලි බෑලි ටිකක් ඉතින් ඔයාලට දැම්මා. මේ ඉන්නේ මගේ අයියා. ඉතින් එයත් එක්ක ගියපු ලස්සන තැනක ලස්සන මතකයක්. ඔයාලට පුළුවන් ඉතින් මේ දුර පළාත්වල ඉඳලා එනවා නම් ඇත්තටම නෙළුම් කුළුණ බලන්න යන්න. ඔය තියෙන ඩිජිටල් තිරයක්. ඉතින් ඒකේ ලස්සනට කුළුණු ලෝකයේ උසානුව කුළුණු ගොඩාක් ඉතින් වර්ගීකරණය කරලා තිබ්බා. ඔය රෝස පාටට පේන්නේ ඉතින් අපේ නෙළුම් කුළුණ තමයි. ඉතින් ඔහොම යන ගමනේ ලස්සන view එකක් තියෙනවා. පේනවනේ AI emission එක නම් පොඩ්ඩක් වැඩි. මොකද නාගරික දූෂණය අතින් වැඩිම නගරයක්නේ ඉතින් කොළඹ නගරය. ඉතින් ඔයාලත් ලස්සනට ඉතින් ජීවිතේ ලස්සන මතක එකතු කරන්න. මම නම් ඉතින් මේක මාරම අත්දැකීමක් කරගත්තා. ඉතින් හරි ලස්සන දවසක් ගිහින් එන්නම්. බයි.